මෙහෙමයි පුතේ අත්හැරීම කියන කාරණේ වදවා පටලවා ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ මේ ගේ අත්හරින්නවත් මේ බිරිඳ අත්හරින්නවත් දරුවා අත්හරින්නවත් රැකියාව අත්හරින්නවත් ව්‍යාපාරය අත්හරින්නවත් නෙමෙයි. තේරෙනවද? අත්හරින්න කියන්නේ මේවා කෙරේ තියෙන තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕන. තේරෙනවද? දැන් සමහර එක මං කියනවා දැනුම අත්හරින්න කියලා. දැනුම අත්හරිනවා කියන්නේ නෝන මේ දැනුම විසි කරනවා නෙමෙයි. දැනුම කෙරේ තියෙන තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕන. ඒ නිසා ගිහි ජීවිතේට මේ සතර අපායෙන් මිදෙන්න යන ගමනේදී අතහැරීම කියන්නේ නෝනා මේ ඇසුරු කරන දේවල් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න. මොකද gedara තුරවත් බිරිඳ තුලවත් ස්වාමි පුරුෂයා තුලවත් කාර්යක තුලවත් නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. තෘෂ්ණාව තියෙන්නේ ඒවා කෙරෙහි අපි තුලයි. අපි තුලයි තෘෂ්ණාව තියෙන්නේ. කාර්යකේ ස්වභාවයෙන් තියෙනවා. gedara ස්වභාවයෙන් තියෙනවා. නෝනාගේ ස්වභාවයෙන් ඉන්නවා මහත්යාගේ ස්වභාවයෙන්. ඒවා කෙරෙහි මමයි තෘෂ්ණාව සකස් කරගෙන. ඒ නිසා රූපේ තියන්න. ඒක ඇසුරු කරන්න. ඇසුරු කරලත් රූපයේ අනිත්‍යභාවය දකිමින් රූපයේ කෙරෙහි තමා තුළ සකස් වෙන්නා වූ තෘෂ්ණාව අඩු කරගන්න. මොකද මැරෙන වෙලාවේ නෝනා සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. චුතිසිත තමයි මේ අවසාන පංච උපාදානස්කන්ධය මේ රූපය ඇසුරෙන් සකස් වෙන්නේ. මේ චුතිසිත සකස් වෙන්නේ මනෝවිඤ්ඤාණයක් ඇසුරෙන්. මනසේ සකස් වෙන සිතුවිල්ලක් ඇතුලේ. මේ චුතිසිතට මොකක් හෝ රූපයක් තමයි උපාදානය වෙන්නේ. තේරෙනවද? අපි කැමති අකමැති රූපයක්. දැන් අපි මැරෙන වෙලාවේ දරුවන්ට වැඩිපුර ආදරේ නම් එකපාරට දරුවන් සිහි වෙන්නේ. තේරෙනවද? දැන් සමහරු ඉන්නවනේ මැරෙන්න අම්මා මැරෙන්න යනවා. දරුවෝ ටිකයි මුණුබුරු ටිකයි ඔක්කොම ඇඳ වට කරගෙන කෑ ගහනවා, අඬනවා, බෙරිහන් දෙනවා. ඉතින් මැරෙන වෙලාව අනේ අර අහිංසක අම්මා එකපාරට දරුවන්වයි උපාදානය කරගන්නේ. එයි අර දරුවන් කෙරේ බැඳුනානේ. ඉතින් ඒ නිසා මැරිලා ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් වෙනවා. ඒ නිසා මැරෙන වෙලාවේ නෝනා අපිට සකස් වෙන අවසාන හිත මොකක් හරි රූපයක් ඇසුරු කරගෙන තමයි සකස් වෙන්නේ. පින් කරපු කෙනෙක් නම් මැරෙන වෙලාවේ පිනක් සිහිපත් වෙන්න පුළුවන් පින්කමක්. එහෙම කළොත් එයා මනුස්ස දිව්‍ය ජීවිතයකට යනවා. මැරෙන වෙලාවේ ඉඩකඩම් පාදානය වුණොත් ඒ ඉඩමේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් නැත්තම් ගහක රුක් දෙවියෙක් වෙලා ඉපදෙනවා. ඒ නිසා මැරෙන වෙලාවේ මේ සකස් වෙන්නා වූ අවසාන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕන. තේන්න. එතෙන්ට තමයි අපි මේ පුරුදු වෙලා යන්නේ. එහෙම නැත්නම් කොතනකවත් මේ ගෙවල් අතහැරලා දාන්න, බිරිඳ අතහැරලා දාන්න, සැමියා අතහැරලා දාන්න මේගොල්ලන්ගෙන් අයින් වෙන්න කියලා කියන්නේ නැහැ. සෝවාන් ඵලයට යන ගමන කරා යන කෙනා හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. තේන්න. එයා අනිත්‍යයට වඩා උද්‍යෝගිමත් කෙනෙක්. මොකද එයා යමක් දැක්ක කෙනෙක්. මොකද්ද දැකලා තියෙන ධර්මය? මොකද්ද ධර්මයේ දකින්නේ? සංස්කාරයන් මතයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා එයා කොතනවත් ඇලෙන්න යන්නෙත් නැහැ. ගැටෙන්න යන්නෙත් නැහැ. ගැටීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක්. ඇලීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක්. ඒ නිසා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට එනවා. එහෙනම් කොතනකවත් එයා ශක්තිමත් කුසල් කරන කෙනෙක්. එයාගේ යුතුයකමුත් එයා කරන්නේ කුසලයක් හැටියට. එයා බිරිඳට සලකන්නේ කුසලයක් හැටියට. දරුවාට සලකන්නේ කුසලයක් හැටියට. එයා බිරිඳ නිසා දරුවා උදෙසා කවදාකවත් අකුසල් කරගන්නේ නැහැ. ඒ නිසා එයා සමාජයත් එක්ක යහපත් ආකාරයෙන් ජීවත් වෙන කෙනෙක්. එයා දක්ෂයි සමාජයේ ඕන තැනකින් කුසලයක් මතු කරලා ගන්න. ඒක තමයි සෝවාන් මාර්ගයට යන කෙනාගේ දක්ෂණය. ඒ නිසා අදහරිනවා කියලා අන්තයකට යන්න බෑ. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවත් වුණා. උන්වහන්සේ අතහැරීම කියලා උන්වහන්සේ අදහස් කළේ මොකද්ද? අපි මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දේ නෙමෙයි. උන්වහන්සේ කැලේ තනියම ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දැන් කැලේ ජීවත් වෙනකොට උන්වහන්සේට විතර්කයක් ඇති වෙනවා. මොකද්ද විතර්කේ? මේ සිවුරත් පාත්‍රෙත් මං අල්ලගෙන ඉන්නේ. මේකත් අල්ලගෙන ඉන්නේ මං. එයා බුදුරජාණන් වහන්සේටත් වඩා ඉස්සරහට හිතනවා. තේන බුදුරජාණන් වහන්සේ අපිට තුන් සිවුරයි පාත්‍රය ළඟ අපි නතර කරලා තියෙනවා හේතුවක් නිසා. මෙයා ඉනුත් අන්තයට ගිහිල්ලා හිතනවා සිවුරත් පාත්‍රෙත් අල්ලගෙන ඉන්නේ. ඒ නිසා මං සිවුරයි පාත්‍රේනුත් අයින් වෙන්නේ කියලා. එයා නිගණ්ඨ ආශ්‍රමයකට ගිහිල්ලා දැන් අමුඩයක් ගහගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අන්තවාදී අත්හැරීම. තේන්න. එවැනි අත්හැරීම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕනේ. තේන්න. තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕනේ. ඒ කියන්නේ සියල්ල ඇසුරු කරනවා. ඒවා කෙරෙහි තියෙන තෘෂ්ණාව අත්හරිනවා. තෘෂ්ණාව තිබ්බොත් ඊට අදාළව ප්‍රතිසන්දිය යනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා සියල්ල පරිහරණය කරන්න ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න. තෘෂ්ණාවෙන් බැහැර වෙනවා නම් හැම වෙලාවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න.